හෙලෝ සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ විදිහට mouse point එකේ විශාලත්වය සහ mouse point එකේ පාට වෙනස් කරගන්න කියලා. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. ඉස්සෙල්ලා මෙන්න මෙතන search bar එක ගාලා search කරගන්න ඕනේ setting කියලා. search කරගත්තට පස්සේ ආන් ඒක open කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලගේ setting app එක load වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන උඩ තියෙන search bar එක ගාලා search කරගන්න ඕනේ mouse කියලා. ඊට පස්සේ මෙන්න මේ විදිහට searching result එකක් එනවා. ඔයාලා හතරවෙනි එක mouse point style කියන එක select කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට interface එකක් ඔයාලට එනවා. මෙතන තියෙනවා mouse point style කියලා. දැන් ඔයාලට තියෙන option හතරක්. මේක select කරගත්තොත් black color වෙනවා. මේක select කරගත්තොත් අපිට ඕන පාටකට හරව ගන්න පුළුවන්. මේක select කරගත්තොත් ඔයාලට පුළුවන් මේ ඔයාලට කැමති පාටක් ඔයාලට මේ ආස විදියට හදාගන්න පුළුවන්. මේ ඔප්ෂන් එකෙන් පුළුවන් ඔයාලට සයිස් එක වෙනස් කරගන්න පුළුවන්, අඩු වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා mouse pointer trails කියලා. ආන් ඒක ඔන් කරගත්තොත් ඔයාලගේ mouse cursor එක පිටිපස්සේ මෙන්න මෙහෙම pointers ටිකක් එනවා. කැමති නම් ඔයාලට ඒක select කරගන්න පුළුවන්. මම ආස නැහැ ඒකට. ඔයාලට කැමති නම් අවශ්‍ය නම් මෙන්න මේක on කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතනින් පුළුවන් ඒන trails ගන්න මේ අඩු වැඩි කරන්න. මේක අඩු දැම්මොත් මෙන්න මේ විදිහට එන්නේ 1යි. මෙතෙන්ට දැම්මොත් 3 4 5ක් එනවා. මෙතනින් අපේ වීඩියෝ එක ඉවරයි. වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට like එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. channel එකත් subscribe කරගන්න යන්න.